ඉස්සර වගේ දැන් ඉතින් ඔයාට දඩ ගෙවන්න රස්තිය අදු වෙන්න ඕනේ නෑ. ඔයාගේ අතේ තියෙන ස්මාර්ට් ෆෝන් එකෙන්ම ඔයාට පුළුවන් දඩේ ගෙවලා එවෙලෙම ලයිසන් එක ඔයාගේ අතට ගන්න. ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට ගෙවලා තියෙන්නේ ඔයාට දඩයක් ගන්න උනොත් කොහොමද එවෙලෙම ෆෝන් එකෙන්ම ඔයාගේ දඩේ ගෙවලා එවෙලෙම ලයිසන් එක අතට ගන්න කියලා. ඉතින් ඔයාට පුළුවන් දැන් ඔයාට පාරේදී ඔයාගේ ලයිසන් එකට පොලිසියෙන් දඩයක් යංගුවොත් එහෙම ඔයාට පුළුවන් එවෙලෙම දඩේ ගෙවලා ඔයාගේ අතේ තියෙන මොබයිල් ෆෝන් එකෙන්ම දඩේ ගෙවලා ලයිසන් එක එවෙලෙම ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වැඩේ කොහොමද කරන්න කියලා මම අද ඔයාලට මුලින්දම කතා කරනවා. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක ඉවරනකම බලන්න. ඉතින් වීඩියෝ එක යනකල් මතක් කරනවා ඔයා මගේ සඳුන් ටෙක්නික් YouTube channel එකට අලුත් කෙනෙක් නම් අද නම් මගේ වීඩියෝ එකක් බලන්නේ දැම්ම පහළ දින subscribe button එක click කරලා bell icon එක all දිලා තියාගන්න අමතක කරන්න එපා. අපි වීඩියෝ එකෙන් හම්බෙමු. හරි ඉතින් අපි මේ වැඩ කරන්න යූස් කරන්නේ ඩිජිටල් බැංකින් ඇප් එක. ඒ කියන්නේ ඔයාගේ බැංකුවට අදාළ ඔයාලට දීලා තියෙන ඇප් එකක්. අන්නේ ඇප් එකෙන් ඔයාලට පුළුවන් මේ පේමන්ට් එක කරන්න. ඉතින් මම අද පාවිච්චි කරන්නේ මම පාවිච්චි කරන්නේ HMB ඉඳ මම අද පාවිච්චි කරන්නේ HMB ඩිජිටල් බැංකින් ඇප් එක. නමුත් මේක ඔයාගේ People's HMB එතකොට සම්පත් බැංක් එතකොට BOC මේ විදිහට ඔයාගේ බැංක් එකට අදාළ තියෙන ඇප් එකෙන් මේක කරන්න පුළුවන්. මොකද මේකෙදි ගෙවීම් කරන ටික ස්ටෙප් ටික යන්නේ ඔක්කොම එකම ඇප් එකේ එකම විදිහට යන්නේ. හරි ඉතින් මම මෙන්න මේ විදිහට මගේ ඇප් එක ඕපන් කරගන්නවා. ඉතින් ඕපන් කරාට පස්සේ මෙන්න මේ විදිහේ ඉන්ටර්ෆේස් එකක් බලා ගන්න පුළුවන්. යට තියෙනවා මෙන්න මේ විදිහට ඉරි කැලි තුනක්. ඉතින් මෙන්න මේ දකුණු අත පැත්තේ ඔයාලට පේන ඇති කෙරෝලෙම තියෙනවා ඉරි කැලි තුනක්. අන්න ඉරි කැලි තුන ටච් කරන්න. ඒ ඉරි කැලි තුන ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහේ ඔප්ෂන් ටිකක් එනවා. ඉතින් මේ ඔප්ෂන් වලින් ඒවා යන්න ඕනේ මෙන්න මෙතන තියෙන දෙවෙනියට තියෙන බිල්පත් ගෙවීම් කියන එක. ඉතින් මෙන්න මේකවා යන්න ඕනේ මේ අවසානයේ තියෙනවා රාජ්‍ය ආයතනික ගෙවීම් කියලා එකක්. අන්න ඒක ටච් කරන්න. ඉතින් ඒක ලේසි හොයාගන්න අවසානයේම තියෙන හින්දා. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට එනවා ඔප්ෂන් ටිකක්. ඔයා මෙතනදී යන්න ඕනේ GoPay කියන එකට. ඉතින් මෙන්න මෙතනින් පස්සේ කරන ඔක්කොම ටික ඔයාට ඔයාගේ ඇප් එක මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහට කරන්න පුළුවන්. ඊට පස්සේ GoPay කියන එක දුන්නට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ account එක පෙන්වනවා සහ මෙතනදී පොඩි රුපියල් 15ක සේවා ගාස්තුවක් ඇඩ් වෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ ඔයාට මෙන්න මේ විදිහට ඔයාගේ account එක ටච් කරාට පස්සේ ඔයාට පුළුවන් මේ ගෙවන්න කියලා යටින් තියෙන එක ටච් කරන්න. ඒ විදිහට ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට Google වෙනම can web browser එකක් open කරලා වෙනම site එකට යනවා. ඉතින් මෙන්න මේකේ තමයි අපි අපේ දඩේ ගෙවන්නේ මෙන්න මෙතනදී. ඉතින් මෙන්න මෙතනින් මේ ටික ඔක්කොම ඔයාට කියන්නේ ඔයාගේ ඇප් එක මොකන ප්‍රශ්නයක් නැහැ කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන මුලින්ම තියෙනවා ආයතනික නාමය කියලා එකක්. ඉතින් ඒ කියන්නේ ඔයා මේ මොකක්ද ආයතනය කියලා. ඉතින් සාමාන්‍ය දඩයක් ගන්න පොලිසියෙන්නේ. එතකොට ඔයා මෙතන දෙන්න ඕන පොලිස් කියන එක. ඉතින් මෙන්න මෙතන ශ්‍රී ලංකා පොලිස් කියලා දෙන්න. මෙන්න මේ විදිහට. හරි ඉතින් ශ්‍රී ලංකා පොලිස් කියලා දුන්නට පස්සේ ඔයාට එනවා මෙන්න මෙතන සේවා වර්ගයේ කියලා එකක් එනවා. මේකට ඔයා දෙන්න ඕනේ ට්‍රැෆික් ෆයින් කියන එක. ඉතින් මෙන්න මෙතනට ඔයා දෙන්න ට්‍රැෆික් ෆයින් කියලා මෙන්න මේ විදිහට තියෙනවා. අන්න එක සෙට් කරන්න. ඉතින් මේ ට්‍රැෆික් ෆයින් කියන එක දුන්නට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ වාහන අංකය සහ එතකොට රියදුරු බලපත්‍ර අංකය ඒ විස්තර ටික දෙන්න. ඉතින් වාහන අංකය ඔයාට මේ මෙතන දෙන්න පුළුවන්. ඔයාගේ වාහනේ තියෙන නම්බර එක. ඊට පස්සේ මෙතන රියදුරු බලපත්‍ර අංකය කියලා කියන්නේ ඔයාගේ ලයිසන් එකේ තියෙනවා B අකුරෙන් පටන් ගන්න අංකයක්. ඔයාගේ ෆොටෝ එකම කියන්නේ ලයිසන් එකේ උඩින්ම තියෙන අන්න ඒක වම් පැත්තේ. ඉතින් ඒක ඔයාට පුළුවන් මෙතන ඇඩ් කරන්න. ඉතින් මේක ඇඩ් කරන්න පස්සේ මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් ඔයා දඩේ ඒ කියන්නේ ඔයාට දඩේ දුන්න පොලිස් ස්ථානය මොකක්ද කියලා අහනවා. ඉතින් එතනදී ඔයාගේ ඒ කියන්නේ ඔයා දැන් දඩේගා පොලිස් ස්ටේෂන් එක ඔයාට පුළුවන් මෙතනදි දෙන්න. ඔයාගේ නම්බරේ ඔයාගේ ෆෝන් නම්බර එක ඇඩ් කරන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා දඩ වාහන රිසිට් පට් අංකය කියලා එකක්. ඉතින් මේ දඩ වාහන රිසිට් පට් අංකය කියලා කියන්නේ ඔයාගේ දඩේ තියෙනවා ඔයාට කොළ දෙකක් දෙන්නේ. ඉතින් සමහර වෙලාවට කහ පාට කොලේ විතරක් දෙන්න පුළුවන්. නමුත් සුදු පාට කොලේ දෙනවා. සුදු පාට කොලෙන් තමයි දඩේ ගෙවන්න ඕනේ. ඉතින් මේ සුදු පාට කොලේ දකුණු අත පැත්තේ කෙරෝලෙම තියෙනවා මෙන්න මේ විදිහට අංකයක් තියෙනවා. ඉතින් ඒ අංක ඔයාලට පැහැදිලිව බලා ගන්න පුළුවන්. මොකද ඒක ලොකුවටම තියෙන හින්දා. ඉතින් ඒ අන්නේ අංකය තමයි ඔයා මෙතනට දෙන්න ඕනේ. මෙන්න මෙතන දඩ වහන රිසිට්පත් අංකය කියන එකට. ඉතින් ඒ අංකය දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් නම්බර එක කියන්නේ ඔයාගේ වැඩ කරන ෆෝන් නම්බර එකක් දෙන්න මෙතනට. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට දුන්නාට පස්සේ මෙතන තියෙනවා දඩ වර්ගය කියලා එකක්. ඉතින් සාමාන්‍ය දඩ තියෙනවා 38ක් මම හිතන්නේ 38 මෙතන තියෙනවා. ඉතින් ඔයාගේ දඩේ ඒ කියන්නේ ඔයාලට දෙන දඩ කොලේ ඔයාලා මේ ලොකුවටම වර්ගයේ ස්වභාවය කියන අතරේ බලා ගන්න පුළුවන් කීයද අංක කියලා. ඉතින් මගේ තියෙන අංක 12 තියෙන්නේ. ඉතින් එතකොට මම මෙන්න මේ විදිහට අංක 12 කියන එක දෙනවා. ඉතින් ඒක දුන්නට පස්සේ ඔයාලට ඒ කියන්නේ කොච්චර ගෙවන්න ඕනද කියලා එනවා. සාමාන්‍යයෙන් 1000ක් තමයි එන්නේ සාමාන්‍ය දඩ වලට. ඉතින් දඩ දෙක තුනක් ඔයාලට වුණොත් එතනත් මේ ප්‍රශ්නයක් නැහැ ඇඩ් කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට දඩ වර්ගය දුන්නාට පස්සේ එනවා දඩේ නියම කළ දිනේ. ඉතින් සමහරක් වෙලාවට දැන් මේක එවෙලෙම ගෙවන්න නැතුව ආට දැන්
වෙනම එකන සැපල් කඳුර ගිහිල්ලා ගෙවන්න බැරුව ෆෝන් එකෙන් ගෙවන්න හිතුනොත් ඔයාලට පුළුවන් මේක කියන්නේ ඔයාලට දඩේ දුන්නේ කවද්ද කියන දිනේ මෙතන දඩේකොලේ තියෙනවනේ ඒක ඇඩ් කරන්න මෙන්න මෙතන හරියටම ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන එතන සෙට් කරලා පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මියුසික් කැලෙන්ඩරයක් වගේ කරනවා ඉතින් ඒකෙදි කවද්ද දිනේ කියලා හරියටම ඇඩ් කරන්න ඉතින් මෙතනදී කල්පනමු දඩ වුණත් ගෙවන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ ඊට පස්සේ අදාළ මුදල මෙතනට එනවා ඔයාලට ඒක ටයිප් කරන්න බෑ ඉතින් එතන අදාළ එනවා ඊට පස්සේ මේක ඔයා මෙන්න මේ විදිහට සබ්මිට් කියන එක දෙන්න ඉතින් සබ්මිට් කියන එක ක්ලික් කරලා ටච් කරාට පස්සේ වාට මෙන්න මේ විදිහේ තැනක් යනවා ඉතින් මෙතනදී විස්තර ටික වාට හරියටම කියලා බලන්න පුළුවන් ඉතින් ඒ විදිහට බැලුවට පස්සේ වාට තියෙන මේ කන්ෆර්ම් කියන එක දෙන්න කන්ෆර්ම් කියන එක දුන්නට පස්සෙන් අදාළ රුපියල් 1000 රුපියල් 1000 වාගේ account එකෙන් අඩු වෙනවා ඊට පස්සේ වාට එවෙලෙම එනවා මැසේජ් එකක් අන්නේ මැසේජ් එක වාට පුළුවන් වයිසරයින් අදාළ පොලිස් නිලධාරියාට පෙන්නලා ඉවරලා ඔයාගේ ලයිසන් එක එවෙලෙම ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ සහ අනිත් එක කවුරුවත් ගෙවුවේ නැහැ කියලා කියන්න බෑ මේක නීත්‍යානුකූලව ඔයා දඩේ ගෙවන්න තියෙන්නේ ඉතින් අද වෙන වීඩියෝ එකට වැදගත් වුණා නම් වීඩියෝ ලයික් එකක් දාන්න ඒ වගේම මේක ඔයාගේ නොදන්න යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා ඒ වගේම මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාලට තියෙන අදහසක් සහ මේකේ ඔයාලට ප්‍රශ්නයක් આવුත් මොකක් හරි අනිවාර්යයෙන්ම පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න ඒ වගේම මේ වීඩියෝ ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා ඉතින් එහෙනම් නැවතත් මේ වගේම තවත් අලුත් වීඩියෝ එකක් හම්බ වෙනකම්